ඔන්න අපි අද කියන්න යන්නේ ලෝකෙ ලොකුම බෞද්ධ සිද්ධස්ථානය ගැන. මේක තමයි ඉන්දුනීසියාවේ ජාවා වල තියෙන බෝරෝබුදුර් බෞද්ධ විහාරය. ක්‍රිස්තු වර්ෂ 8 හා 9 වැනි සියවස්වල සෛලේන්ද්‍ර රාජවංශයෙන් තමයි මේ විහාරය ඉදි කරවලා තියෙන්නේ. මේක මහායාන බෞද්ධ විහාරයක්. අලු ඇන්ඩිසයිඩ් ගල් මිලියන 2කින් තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගිනි කඳු පාෂාණ. මේ විහාරය තරමක් පිරමිඩාකාරයි. ඒත් ගීසාහි පිරමිඩ වලට වඩා වෙනස්. පඩිපෙළි නැත්තම් වේදිකා 9ක් විදිහට ඉහළට යන පිරමිඩේ මුදුන උල් ආකාරයට පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට මුදුන සමතලා කරලා ඒ මත පේසාවලලු වගේ කොටස් 3ක් ඉදි කරලා ඉහළම කොටසේ තියෙන්නේ චෛත්‍යයක්. මේ විහාරයේ තියෙන බුදු පිළිම ප්‍රමාණය 504ක්. ඒ සියල්ලම ඉදි කරලා තියෙන්නේ අලු ඇන්ඩිසයිඩ් පාෂාණයෙන්. පිරමිඩාකාර විහාරයේ ඉහළම තියෙන ස්තූපය වටා බුදු පිළිම 72ක් තියෙනවා. ඒ හැම පිළිමයක්ම තියෙන්නේ සිදුරු සහිත ස්තූප ඇතුලේ. මේ විහාරය හදලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවානු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. 8 වැනි සියවසේ ඉඳලා 14 වැනි සියවස දක්වා මේ විහාරය ඉතාම හොඳින් පවත්වාගෙන ගිහින් තියෙනවා. 14 වැනි සියවසේදී ජාවාහි හින්දු රාජධානි පරිහානියට පත් වෙලා ඉස්ලාම් ආගම පැතිරුණාට පස්සේ මේ විහාරය පාළුවට ගිහින්. ඊට පස්සේ 1814 යටත් විජිත සමයේ එවක ජාවාහි බ්‍රිතාන්‍ය පාලකයා වුණ ශ්‍රීමත් තෝමස් ස්ටම්ෆර්ඩ් රෆල්ස්ගේ නියෝගයෙන් මේ විහාරය යලිත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එහෙම ප්‍රතිසංස්කරණ ගණනාවකට පස්සේ 1983 යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කෙරෙනවා. ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ෂණයේ තියෙන ස්ථාන අතුරින් අදටත් වැඩිපුරම නරඹන ස්ථානය තමයි මේ බෝරෝබුදුර් විහාරය. මේ විහාරයට නම දාලා තියෙන්නේ විශාල බෞද්ධ විහාරය කියන අදහසින්. බෝරෝ කියන්නේ විශාලයි කියන එක, බුදුර් කියන්නේ බුදුන් කියන එක. ඒත් ඒ ගැන තවත් මතවාද තියෙනවා. බෝරෝ කියන්නේ දිස්ත්‍රික්කයේ නම බවත්, බුඩා නැත්තම් බුදුර් කියන්නේ පුරාණ කියන අර්ථය බවත් කියනවා. එහෙමනම් පුරාණ කියන අදහසින් මේ නම හැදුන බවටත් එක මතයක් තියෙනවා. ඒ වගේම බෝරෝ කියන්නේ ශ්‍රේෂ්ඨ නැත්තම් ගෞරවනීය කියන අදහස බවටත්, බුදුර් කියන්නේ ජාවානු භාෂාවේ බුහුදාර නැත්තම් කන්ද කියන අර්ථයෙන් බවටත් තවත් මතයක් තියෙනවා. යටත් විජිත සමයේ එනම් 1896 දී සියම් රජු ජාවා ප්‍රදේශයට ගිහින් මේ විහාරයේ තිබුණ පුරාවස්තු රසක් ඉල්ලගෙන සියම් දේශයට නැත්තම් තායිලන්තයට ඇවිත්. ඒ විදිහට ගෙනාපු බුද්ධ රූප, සිංහ රූප, පඩිපෙළ, ద్వාර මෝස්තර, මකර ප්‍රතිමා, මුරගල් වගේ කෞතුක වස්තු අද බැංකොක්හි ජාතික කෞතුකාගාරයේදී බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ විහාරය යලි සොයාගෙන ප්‍රතිසංස්කරණය කළාට පස්සේ ගල් කොටස් ඉතුරු වෙලා. ඒ කියන්නේ මුලින් තිබුණු විහාරයට වඩා තරමක් වෙනස් විහාරයක් තමයි අද දකින්න ලැබෙන්නේ. ඒ උතුරුණු චත්‍රය නැත්තම් කොටස් ඉන්දුනීසියාවේ කර්ම විභංග කෞතුකාගාරයේදී දැක ගන්න පුළුවන්. යුනෙස්කෝ ලෝක උරුමයක් වුණාට පස්සේ බෝරෝබුදුර් කියන්නේ යලිත් වන්දනාමාන කරන ස්ථානයක්. ඉස්ලාම් රටක් වුණත් වර්තමානයේ වෙසක් දවස ඉන්දුනීසියාවේ නිල ජාතික නිවාඩු දිනයක් විදිහට නම් කරලා තියෙන්නේ. බෝරෝබුදුර් විහාරයේ මතුපිට ප්‍රමාණය වර්ග මීටර් 2500ක්. උස මීටර් 35ක් විතර වෙනවා. මේ විහාරය ලෝකේ විශාලම බෞද්ධ විහාරස්ථාන භූමිය නෙවෙයි. ලෝකේ ලොකුම තනි ගොඩනැගීම විදිහට තමයි වාර්තාව පිහිටුවන්නේ. ඒ කියන්නේ පිරමිඩයක් වගේ එකටම බැඳුණු තනි විශාලතම බෞද්ධ විහාරය. 2012 ජුනි මාසයේදී තමයි මේ වාර්තාව ගිනස් ලෝක වාර්තා පොතේ සටහන් වෙන්නේ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකේ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.